ස්ටොක් මාකට් එකට අලුතෙන් එන අය කාලයක් තිස්සේ මගෙන් අහන ප්‍රශ්නයක් තමයි කවුද හොඳම ස්ටොක් බ්‍රෝකර් කියන ප්‍රශ්නය. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි කතා කරමු CSE ගේ ඉන්න ස්ටොක් බ්‍රෝකර්ස්ලා අතරින් හොඳම සහ ඔයාට වඩාත්ම ගැළපෙන ස්ටොක් බ්‍රෝකර් කවුද සහ එයාව තෝරගන්නේ කොයි විදිහටද කියන එක. එහෙනම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. තවත් ඔයා වගේම ස්ටොක් මාකට් එකට අලුත් කෙනෙක්ට බලන්න අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ෂෙයා කරන්න. CSE Reports අපි YouTube channel එක subscribe කරලා නැති කෙනෙක් ඉන්නවා නම් දැන්ම subscribe කරලා තියාගන්න. මේ විදිහටම CSE එකට අදාළ වැදගත් කාරණා වගේම companies හැම එකකම financial reports අරගෙන මම කතා කරනවා මේ YouTube channel එකෙන්. හරි, ඉතින් හොඳම කෙනාව තෝරගන්න කලින් ඔයාලා දැනගෙන ඉන්න ඕනේ කවුද මේ ස්ටොක් බ්‍රෝකර් කෙනෙක් කියන්නේ කියන එක සහ ඇයි මේ විදිහේ ස්ටොක් බ්‍රෝකර් කෙනෙක්ව අපිට අවශ්‍ය වෙන්නේ කියන එක. එතකොට ස්ටොක් බ්‍රෝකර් කෙනෙක් කියන්නේ මේ CSE එකේ නැත්තම් ස්ටොක් මාකට් එකේ ෂෙයාර්ස් බයි සෙල් කරන්න අපිට ඇක්සස් හදලා දෙන මිඩල්මන් කෙනෙක්. එහෙම නැත්තම් අතරමැදියෙක් කියලා කියන්න පුළුවන්. එතකොට මෙන්න මේ කියන ස්ටොක් බ්‍රෝකර් කියන අතරමැදිය හරහා තමයි අපිට CSE එකේ ෂෙයාර්ස් බයි සෙල් කරන්න, එහෙම නැත්තම් ෂෙයාර්ස් ට්‍රේඩ් කරන්න, එහෙම නැත්තම් CSE එකේ තියෙන කම්පැනිස් වල ඉන්වෙස්ට්මන්ට් කරන්න අවස්ථාව ලැබෙන්නේ. එතකොට මේ විදිහට CSE එකේ ඉන්වෙස්ට්මන්ට් හෝ ට්‍රේඩ් කරන්න අපිට අනිවාර්යයෙන්ම රෙජිස්ටර්ඩ් ස්ටොක් බ්‍රෝකර් කෙනෙක්ගේ සහාය අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් මේ විදිහේ ස්ටොක් බ්‍රෝකර් කෙනෙක් හරහා තමයි අපිට ඉන්වෙස්ට්මන්ට් හෝ ට්‍රේඩින් කියන දේවල් CSE එක ඇතුළේ නැත්නම් ස්ටොක් මාකට් එක ඇතුළේ කරන්න අවස්ථාව ලැබෙන්නේ. එතකොට මේ විදිහේ ස්ටොක් බ්‍රෝකර් කෙනෙක් නැතුව අපිට මේ ස්ටොක් මාකට් එකට නැත්නම් ෂෙයා මාකට් එකට ඩිරෙක්ට් ඇක්සස් එකක් ලබා ගන්න විදිහක් නැහැ. අපිට අනිවාර්යයෙන්ම ස්ටොක් බ්‍රෝකර් කෙනෙක්ගේ සහාය අවශ්‍ය වෙනවා මේ විදිහේ මාකට් එකට ඇක්සස් ලබා ගන්න. එතකොට ෂෙයා මාකට් එකේ ඉන්වෙස්ට්මන්ට් හෝ ට්‍රේඩින් කරන්න එන අයට අන්නේ අදාළ ට්‍රේඩින් ෆැසිලිටිස් අපේන එක තමයි ස්ටොක් බ්‍රෝකර් කෙනෙක් කරන්නේ. ඉතින් ඒ වෙනුවෙන් එයාලා යම්කිසි කමිෂන් ෆී එකක් ලබා ගැනීම සිද්ධ කරනවා. ඒ කියන්නේ අපි කරන හැම ට්‍රේඩ් එකකින්ම අපි ෂෙයාර්ස් බයි කරත් අපි ෂෙයාර්ස් සෙල් කරත් අන්න ඒ කරන හැම ට්‍රේඩ් එකකින්ම එයාලා කමිෂන් ෆී එකක් අය කර ගැනීම සිද්ධ කරනවා. එයාලා ඒ සපයන සර්විස් එක නැත්නම් ඒ සපයන සේවාව වෙනුවෙන්. ඉතින් මෙතනදී ගොඩක් ආධුනික අය අහන දෙයක් තමයි ස්ටොක් බ්‍රෝකර් කෙනෙක් නැතුව අපිට බැයිද ෂෙයාර්ස් බයි සෙල් කරන්න? ස්ටොක් බ්‍රෝකර් කෙනෙක් හරහා අනිවාර්යයෙන්ම යන්න ඕනේද? එහෙම නැතුව ස්ටොක් බ්‍රෝකර් කෙනෙක් නැතුව මේක කරන්න පුළුවන් මෙතඩ් එකක් තියෙනවද කියන එක ගැන. ඉතින් ඒ විදිහේ කිසිම මෙතඩ් එකක් නැහැ. ඔයා අනිවාර්යයෙන්ම ඔයාට ෂෙයා මාකට් එකක් ස්ටොක් මාකට් එකක් හරහා ෂෙයාර්ස් බයි සෙල් කරන්න අවශ්‍යයි නම් අනිවාර්යයෙන්ම මේ විදිහේ ස්ටොක් බ්‍රෝකර් කෙනෙක් හරහා යන්න සිද්ධ වෙනවා. මොකද ඒ අය හරහා විතරයි අපිට මාකට් එකට ඇක්සස් හදා ගැනීමේ හැකියාව තියෙන්නේ. ඒ හැර වෙනත් කිසිම ක්‍රමයක් හරහා අපිට මාකට් එකට කෙලින්ම ඇක්සස් වීමේ හැකියාවක් නැහැ. ඉතින් ඒකත් එක්ක සමහර විට ඔයාලා හිතනවා ඇති මෙන්න මේ කියන කමිෂන් ෆී එක ගැන නැත්නම් මෙයාලා කොයි විදිහේ ෆී එකක්ද ආය කරන්න කියන එක ගැන. ඉතින් මේකත් ගොඩාක්ම අපි ප්‍රශ්නයක් කරගත යුතු කාරණයක් නෙවෙයි. මොකද අපි ට්‍රේඩ් එකක් කරද්දී ඒකෙන් අපිට ට්‍රේඩින් ෆී එකක් ආයෙම සිද්ධ වෙනවා. ඉතින් ඒ ට්‍රේඩින් ෆී එකනොත් තවත් පොඩි ප්‍රතිශතයක් තමයි මේ විදිහට බ්‍රෝකර් කම්පැනි එකට හරිය ලැබෙන්නේ. අපි සාමාන්‍යයෙන් එක ට්‍රේඩ් එකක් කරද්දී ඒකට 100ට 1.12ක ට්‍රේඩින් ෆී එකක් කැපෙනවා. අන්න ඒ කියන ප්‍රමාණයනොත් කොටසක් තමයි බ්‍රෝකර් ෆර්ම් එකට ලැබෙන්නේ. එතකොට ස්ටොක් බ්‍රෝකර් ගෙනත් නම් මේ බ්‍රෝකර් ෆර්ම් එකේ කමිෂන් ෆී එක විදිහට අපිට ගොඩාක්ම පොඩි ප්‍රමාණයක් තමයි බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒක ගැන වැඩි වද වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයා මේකට අලුත් කෙනෙක් නම්. ඊළඟට ඔයා දැනගත යුතු කාරණේ තමයි මේ විදිහට දින්න ස්ටොක් බ්‍රෝකර්ස්ලා නැත්නම් මේ බ්‍රෝකර් ෆර්ම්ස් හැම එකක්ම කෙලින්ම රෙගියුලේට් වෙනවා Securities and Exchange Commission එක යටතේ නැත්නම් SEC එක කියලා අපි කියනවා. ඉතින් SEC එක යටතේ කෙලින්ම රෙගියුලේට් වෙන කම්පැනිස් තමයි මේවා. ඒ නිසා කිසිම විදිහක විශ්වාසය සම්බන්ධ ප්‍රශ්නයක් තියාගන්න අවශ්‍ය නැහැ ඔයාට. මොකද මේ බ්‍රෝකර් ෆර්ම් එක මොකක්ම හරි ප්‍රශ්නයක් සිද්ධ වුණොත් ඔයාට හැකියාව තියෙනවා කෙලින්ම Securities and Exchange Commission එකට නැත්නම් SEC එකට පැමිණිලි කරලා ඒ හරහා අවශ්‍ය ක්‍රියාමාර්ග අරගෙන ඔයාට මොකක් හරි අසාධාරණයක් වෙලා තියෙනවා නම් ඒකට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග වගේ දේවල් ගන්න. ඉතින් ඒ නිසා මේ බ්‍රෝකර් ෆර්ම්ස් වල විශ්වාසය සම්බන්ධ කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. හරි, ඉතින් මේ කාරණා ටිකත් එක්ක ඔයාලට දල වශයෙන් අදහසක් එන්නේ නැති කවුද ස්ටොක් බ්‍රෝකර් කෙනෙක් කියන්නේ කියන එක සහ ඇයි මේ විදිහේ කෙනෙක් අපිට අවශ්‍ය වෙන්නේ කියන එක. අපි ඊළඟට බලමු මේ ඉන්න ස්ටොක් බ්‍රෝකර්ස්ලා අතරින් කවුද හොඳම කියන එක. ඉතින් කවුද හොඳම ස්ටොක් බ්‍රෝකර්? ඒක ඩිපෙන්ඩ් වෙනවා ඔයා මත. එහෙම නැත්නම් ඔයා තමයි තීරණය කරන්න ඕනේ කවුද හොඳම ස්ටොක් බ්‍රෝකර් කියන එක. ඇයි එහෙම වෙන්නේ? බ්‍රෝකර් ෆර්ම්ස් ගත්තාම නැත්නම් ස්ටොක් බ්‍රෝකර් කම්පැනිස් ගත්තාම හැමෝම එකම සර්විසස් තමයි සපයනවා බලා ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් හැම කෙනෙක්ම එක හා සමාන සේවාවන් තමයි මේ බ්‍රෝකර් කම්පැනිස් හැම එකකින්ම ඔයාට සපයන්නේ. හැබැයි මේ එක එක කම්පැනිස් වලට එයාලටම ඕන් කන්ඩිෂන්ස් තියෙනවා. එහෙම නැත්නම් කොන්දේසි තියෙනවා. එතකොට ඔයාට ගැලපෙනම ස්ටොක් බ්‍රෝකර් කවුද කියන එක වෙනස් වෙන්නේ මෙන්න මේ කියන කන්ඩිෂන්ස් නැත්නම් මෙන්න මේ කියන කොන්දේසිත් එක්ක. ඉතින් ඒ නිසා ඔයාම තමයි හොයාගන්න ඕනේ
ඔයාගේ රික්වයර්මන්ට් වලට නැත්නම් ඔයාගේ අවශ්‍යතාවයට ගැළපෙනම ස්ටොක් බ්‍රෝකර් කවුද කියන එක මේ ඉන්න ස්ටොක් බ්‍රෝකර්ස්ලා සියල්ලම අතරින්. එතකොට සමහර විට මට හොඳම ස්ටොක් බ්‍රෝකර් වෙන කෙනා ඔයාට හොඳම නැති වෙන්න පුළුවන්. ඔයාට හොඳම කෙනා මට හොඳ නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ ඉන්න ස්ටොක් බ්‍රෝකර්ස්ලා අතරින් හොඳම කෙනා කවුද කියන එක ඔයාම තමයි තීරණය කරන්න ඕනේ. එයාලගේ තියෙන කන්ඩිෂන්ස් එක්ක කොච්චරක් දුරට ඔයාට තියෙන අවශ්‍යතා ගැලපෙනවද කියන එකත් එක්ක. හරි. එතකොට ඊළඟට එන ප්‍රශ්නේ තමයි කවුද ඉන්න ස්ටොක් බ්‍රෝකර්ස්ලා? කොහොමද ඒ අය සම්බන්ධයෙන් ඩීටේල්ස් ලබා ගන්නේ? ඔයාට තියෙන්නේ යන්න CAC වෙබ්සයිට් එකට. ඒකේ ස්ටොක් බ්‍රෝකර් ෆර්ම්ස් කියලා මෙනු එකක් තියෙනවා. ඒකේ මෙම්බර්ස් කියන කැටගරි එකට තමයි ඔයාට යන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් මම මේක CAC වෙබ්සයිට් එකට ගිහිල්ලා පෙන්නන්නම්. ඔයාට කොයි විදිහටද ලේසියෙන්ම ස්ටොක් බ්‍රෝකර් ෆර්ම්ස් ටික හොයාගන්න පුළුවන් කියන එක සහ එයාලගේ contact details වෙබ්සයිට් එක වගේ දේවල් බලා ගන්න පුළුවන් කියන එක ගැන. මම මේ විදිහට ඕපන් කරගෙන තියෙනවා. ඔයාලට පේනවා CAC වෙබ්සයිට් එක නැත්නම් cac.lk එක. ඒකේ උඩ මේ විදිහට ඔයාලට පේනවා menus කීපයක් තියෙනවා. market, listed entities, new listings කියලා. ඉතින් මෙතන ඔයාලට බලාගෙන ආවම හතරවෙනි මෙනු ඔප්ෂන් එක විදිහට බලා ගන්න පුළුවන් stock broker firms කියලා එකක් තියෙනවා. ඔයාලට තියෙන්නේ ඒකට ක්ලික් කරන්න. ඒ ක්ලික් කරාම ඔයාලට මුලින්ම බලා ගන්න පුළුවන් members කියලා තව මෙනු item එකක් තියෙනවා. ඔයාලට තියෙන්නේ මෙන්න මේ members කියන එකට ක්ලික් කරන්න. හරි. ඒ විදිහට stock broker firms වල members කියන එකට ආවම ඔයාලට බලා ගන්න පුළුවන් membersලා එහෙම නැත්නම් stock broker firms මොනවද කියන එක CSE එකේ list කරලා තියෙන. එතකොට ඔයාලට මුලින්ම බලා ගන්න පුළුවන් Bartlett එක, HNB stock brokers, John Keells stock brokers, ඊළඟට ආශා සිකියුරිටීස්, අල්මාස් ඉක්විටීස් මේ විදිහට ඔයාලට ස්ටොක් බ්‍රෝකර් ෆර්ම්ස් කීපයක්ම බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මෙතන හැම එකකම එයාලගේ ඇඩ්‍රස් එක, එයාලගේ contact numbers, ඊළඟට ඊමේල් එක, වෙබ්සයිට් එක සහ තවත් කීප දෙනෙක්ගේ CEO ගේ නම් දාලා තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මෙන්න මේ කියන ඩීටේල්ස් හරහා ඔයාලට පුළුවන්කම තියෙනවා මේ බ්‍රෝකර් ෆර්ම්ස් contact කරගන්න. එහෙම නැත්නම් මේ ෆෝන් නම්බර්ස් වලට කෝල් එකක් දීලා බලන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වෙබ්සයිට්ස් වලට ගිහින් බලන්න පුළුවන් මෙයාලා කොයි විදිහටද සර්විසස් අපයන්නේ කියන එක. ඉතින් මම නම් රෙකමන්ඩ් කරන්නේ කෝල් එකක් දාලා බලන්න කියන එක. මොකද ඒක තමයි ගොඩක්ම හොඳ විදිය. ඔයාගේ අවශ්‍යතාවයට මෙයාලා ගැලපෙනවද කියන එක හරියටම හොයාගන්න. ඉතින් ඒක සම්බන්ධයෙන් මම ඊළඟට කතා කරන්නම්. හරි. එතකොට ඔයාලා දැක්කා CAC වෙබ්සයිට් එකේ ලොකු බ්‍රෝකර් ෆර්ම්ස් ප්‍රමාණයක් මේ වෙද්දි ඉන්නවා කියන එක. නැත්නම් ලොකු ස්ටොක් බ්‍රෝකර්ස්ලා ප්‍රමාණයක් ඉන්නවා කියන එක මේ විදිහට CAC එකේ ට්‍රේඩ් කරන්න ඔයාට අවස්ථාව හදලා දෙන. ඉතින් මේ ඉන්න අයගෙන් ඔයා කොහොමද ඔයාට ගැලපෙනම කෙනාව තෝරගන්නේ? එතකොට ඔයාට කරන්න තියෙන පළවෙනිම දේ තමයි අර තිබ්බ නම්බර්ස් වලට කෝල් එකක් දාන එක. ඉතින් ඒ විදිහට කෝල් එකක් දාලා ඔයා එයාලගෙන් අහන්න ඕනේ දේ තමයි එයාලගේ තියෙන කන්ඩිෂන්ස් මොනවද කියන එක ගැන. මේ විදිහේ CDS account එකක් හදලා ට්‍රේඩින් ඉන්වෙස්ට්මන්ට් වගේ දේවල් කරගෙන යද්දී එතකොට ඒ කන්ඩිෂන් සම්බන්ධයෙන් ඔයා විශේෂයෙන්ම අහන්න ඕනේ දේවල් කීපයක් තියෙනවා. ඒවා තමයි ඔයාට shares buy sell කරන්න online trading facility එක ගන්න minimum amount එක කීයක් ඔයා CDS account එකට deposit කරන්න ඕනේද කියන එක. ඉතින් මෙන්න මේ කියන minimum amount එක broker firm එකකින් firm එකකට වෙනස් වෙනවා. එතකොට සමහර broker firms රුපියල් 10000ක් ඔයා deposit කරත් ඔයාට online trading facility එක හදලා දෙනවා. සමහරු ඒ වගේ පොඩි ගණන් වලට කරන්නේ නැහැ. සමහරුන්ට ලක්ෂයක් ඕනේ, එහෙම නැත්නම් ලක්ෂ 5ක් ඕනේ. මේ විදිහට online trading facility එක හදලා ඔයාටම තනියම shares buy sell කරන්න අවස්ථාව හදලා දෙන්න. ඉතින් අන්න ඒක තමයි ඔයා ප්‍රධාන වශයෙන් මුලින්ම එයාලගෙන් අහන්න ඕනේ කාරණය. එයාලගේ minimum amount එක කීයක්ද කියන එක මේ විදිහේ online trading facility එක හදලා දෙන්න. එතකොට මේ online trading facility එක නැතුව ඔයාට shares buy sell කරන්න බෑ කියන එක නෙවෙයි මේකෙන් අදහස් වෙන්නේ. මේ online trading facility එක හරහා තමයි ඔයාටම තනියම අවශ්‍ය වෙලාවට shares buy sell කරන්න අවස්ථාව ලැබෙන්නේ. එහෙම නැතුව ඔයාට මේ online trading facility එක ලැබුණේ නැත්නම් මුලදී එතකොට ඔයා අනිවාර්යයෙන්ම මේ stock broker company එක විසින් ඔයාට දෙන investment advisor කතා කරලා එයා හරහා තමයි මේ buy sell orders ඔයාට දාන්න වෙන්නේ. එතකොට මේ විදිහට යනවා නම් ඔයාට අවශ්‍යයි නම් company එකේ shares buy කරන්න ඔයා investment advisor කතා කරලා කියන්න ඕනේ මට මෙන්න මේ company එකේ shares 1000ක් මෙන්න මේ කියන මිල යටතේ buy කරන්න අවශ්‍යයි කියලා. එතකොට එයා තමයි ඔයාගේ requirement එකට අනුව ඒ buy order එක දාන්නේ. එහෙම නැත්නම් ඔයාට online trading facility එක තිබුණා නම් ඔයාට ලේසියෙන්ම ඒ trade app එකට ගිහින් තියෙන orders ටිකත් බලලා ඔයාට අවශ්‍ය order එක දාන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒකත් එක්ක මගේ recommendation එක වෙන්නේ පුළුවන් තරම් try කරන්න මේ online trading facility එක ඔයාටම හදාගන්න. මොකද සමහර වෙලාවල් වලට ඔයාට අවශ්‍ය වෙලාවෙදී ඔයාට අවශ්‍ය මිල ගණන් යටතේදී shares buy sell කරන්න බැරි වෙන්න පුළුවන් මේ investment advisor සම්බන්ධ කරගෙන එයා හරහා මේක කරද්දී. ඒ නිසා පුළුවන් තරම් try කරන්න online trading facility එක හදාගන්න ඔයා CDS account එක හදන වෙලාවෙම. එතකොට ඒකට අවශ්‍ය minimum amount එකත් එක්ක ඔයාගේ amount එක ගැලපෙනවා නම් අන්න ඒ broker firm එකත් එක්ක යන එක තමයි ඔයාට කරන්න තියෙන හොඳම දේ. ඉතින් මේ ප්‍රශ්නේ විසඳගත්තට පස්සේ ඔයාට අහන්න තියෙන දෙවෙනි දේ තමයි investment advisor කෙනෙක්ව assign කරන්න මේ විදිහට minimum amount එකක් තියනවාද කියන එක. ඉතින් මෙතනදී broker firm එකෙන් firm එකට වෙනස් වෙන දෙයක් තමයි මේක. සමහර broker firms වලින්
ඔයා CDS account එකක් හදද්දිම ඔයාට investment advisor කෙනෙක්ව assign කරනවා. එතකොට ඔයාට එයත් එක්ක කතා කරලා දේවල් කරගන්න පුළුවන්කම තියෙනවා. නමුත් සමහර broker companies ඔයාගේ CDS account එකේ එයාලා කියන මුදල් ප්‍රමාණය තිබ්බොත් විතරයි ඔයාට investment advisor කෙනෙක්ව ලබා දීම සිද්ධ කරන්නේ. ඒ වෙනකම් ඔයාට investment advisor කෙනෙක්ව ලැබෙන්නේ නැහැ. ඔයාට තියෙන දේවල් කතා කරලා විසඳ ගන්න. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන් මේ කාරණාත් අහලා දැනගන්න ඔයා මේ ගන්න ෆෝන් කෝල් එකේදී. ඊළඟට තුන්වෙනි කාරණය වෙන්නේ earnings සහ research reports කියන ඒවා. ඉතින් broker companies හැම එකක්ම වගේ quarter එකෙන් quarter එකට මේ earnings සහ research reports කියන දේවල් හදනවා. එතකොට ඔයා අහන්න මේ දේවල් ඔයාට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවද කියන එක සහ කොයි විදිහට දේවල් ලබා ගන්න පුළුවන් කියන එක. නමුත් මෙතනදී ඔයා මතක තියාගන්න ඕන කාරණේ තමයි මේ විදිහට earnings report, research report වගේ දේවල් ගන්නේ ඔයාට shares buy sell කරන්න ඒක හරහා තියෙන data බලලා අදහස ගන්න නෙවෙයි. මේ රිපෝට්ස් වගේ දේවල් බලලා ඔයාට යම්කිසි අදහසක් ගන්න පුළුවන්කම තියෙනවා එක එක කම්පැනිස් ගැන. හැම කම්පැනි එකකම ඩීටේල් ගිහින් බලන්නේ නැතුව. ඉතින් ඒ නිසා මේවා ලැබෙන එක යම්කිසි වැදගත්කමක් තියෙන පුළුවන් කාරණයක්. එහෙම නැතුව මෙයාලා දෙන රිසර්ච් රිපෝට් වලට ගිහින් ඒවා අනුව ට්‍රේඩ් කරන්න කියන එක නෙවෙයි මම මේ කියන්නේ. ඒවා හරහා යම්කිසි අදහසක් ලබා ගන්න පුළුවන් කම්පැනිස් වල performance ගැන බොහොම දල වශයෙන් ඒ කම්පැනිස් වල රිපෝට්ස් එකින් එක අරගෙන බලන්නේ නැතුව. ඉතින් ඒ නිසා ඒවා ලබා ගන්න එකේ යම්කිසි වැදගත්කමක් තියෙන පුළුවන් නිසා අනිවාර්යයෙන්ම ඒවා දෙනවද කියන එක ගැනත් අනිවාර්යයෙන්ම අහලා බලන්න. එතකොට ඊළඟ ප්‍රධාන දෙයක් තමයි ඔයා අහන්න ඕනේ ඔයා ඉන්න ඒරියා එක නැත්නම් ඔයාගේ ගෙවල් තියෙන පැත්තේ මෙයාලගේ බ්‍රාන්ච් එකක් තියෙනවද කියන එක ගැන. එතකොට සාමාන්‍යයෙන් ප්‍රධාන නගරවල CSE එකේ බ්‍රාන්ච් එකක් තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් අන්නේ CSE බ්‍රාන්ච් එක ඇතුලේ තමයි මේ විදිහට ස්ටොක් බ්‍රෝකර් ෆර්ම්ස් වලට එකින් එක ඔෆිස් ස්පේසස් වගේ දේවල් දීලා තියෙන්නේ. එතකොට ඔයාට අහලා බලන්න පුළුවන් ඔයා ඉන්න ප්‍රදේශයට අදාළව මේ විදිහේ බ්‍රාන්ච් එකක් තියෙනවද කියන එක. ඉතින් ඒක ගොඩාක්ම වැදගත් වෙන කාරණයක් නෙවෙයි. මොකද මේ වෙද්දී ස්ටොක් මාකට් එකට අදාළ හැම දෙයක්ම ඔන්ලයින්ම කරගන්න පුළුවන්කම තියෙනවා. ඔයාට යන්න අවශ්‍යතාවයක් නැහැ කිසිම ඔෆිස් එකකට. නමුත් මොකක්ම හෝ අවශ්‍යතාවයක් ආවොත් ඔයාට ගිහින් බ්‍රෝකර්ව හම්බෙන්න සිද්ධ වෙන. අන්න ඒ අවස්ථාවකදී ඔයාට ළඟ ප්‍රදේශයක බ්‍රාන්ච් එකක් තියෙනවද කියලා දැනගෙන ඉන්න එකත් හොඳයි ගොඩක් දුරට ඔයා. ඒ නිසා අනිවාර්යයෙන්ම ඒක ගැනත් අහලා බලන්න කියන එක මතක් කරනවා. එතකොට ප්‍රධාන වශයෙන්ම මේ කාරණා හතර ඔයා අනිවාර්යයෙන්ම අහලා දැනගන්න ඕනේ. ඔයා මේ විදිහට බ්‍රෝකර් ෆර්ම් එකකට ගන්න කෝල් එකේදී ඉතින් ඔයාට පුළුවන් බ්‍රෝකර් ෆර්ම්ස් කීපයකට කතා කරලා මෙන්න මේ ප්‍රශ්න ටික අහලා ඔයාට ගැළපෙන මගිනාව එතනින් තෝරගන්න. එතකොට මීට අමතරව තවත් විවිධ ප්‍රශ්න ඔයාට තියෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒවත් ඔයාට අහන්න පුළුවන්. හැබැයි ප්‍රධාන වශයෙන්ම මෙන්න මේ ප්‍රශ්න ටික අහලා බලන්න කියන එක මතක් කරනවා. මොකද ගොඩක් වැදගත්කමක් තියෙන ප්‍රශ්න ටිකක් තමයි මේ. ඉතින් ඒ විදිහට ඔයාට බ්‍රෝකර් ෆර්ම්ස් කීපයකට කතා කරලා එයාලගේ කන්ඩිෂන් සහ ඔයාගේ අවශ්‍යතාවයේ ගැළපෙන කම්පැනිස් ටික තෝරගෙන එතනින් එකක් තෝරගෙන ඔයාට මුලින්ම CDS account එකක් හදාගන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒකත් එක්ක තව කාරණයක් කියන්න ඕනේ. ඒ තමයි ඔයාට අවශ්‍ය නම් බ්‍රෝකර් ෆර්ම්ස් කීපයක CDS accounts කීපයක් හදාගන්නත් පුළුවන්කම තියෙනවා. ඉතින් මුලදී මේක ඔයාට අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයා එක කම්පැනි එකකින් එක account එකක් හදාගන්න. ඊට පස්සේ ඔයාට පුළුවන්කම තියෙනවා ඔයාගේ shares buy sell කරන එක කරගන්න. නමුත් එකක් ඔයාගේ capital එක grow වෙද්දි සමහර විට ඔයාට අවශ්‍ය වෙන්න පුළුවන් බ්‍රෝකර් companies කීපයක accounts කීපයක් පවත්වාගෙන යන්න. ඉතින් අන්න ඒ වෙලාවට ඒ විදිහට කරගෙන යන්න පුළුවන්කම තියෙනවා කියන එක දැන තමයි මම මෙතනදී මතක් කරේ. හරි එතකොට වීඩියෝ එකේ මේ වෙනකන් කතා කරපු දේවල් ටික පැහැදිලි ඇති කියලා හිතනවා. ඉතින් මේ වෙනකන් වීඩියෝ එක බලපු කෙනෙක් නම් අනිවාර්යයෙන් වීඩියෝ එකට ලයික් එකක් දාන්න සහ CSE Reports of YouTube channel එක subscribe කරලා තියාගන්න. ඊළඟට මම කතා කරන්න හදන්නේ මේ broker firms එක්ක කටයුතු කරද්දී නැත්නම් ගනුදෙනු කරද්දී ඔයා කරන්න ඕනේ නැති දේවල් කීපයක් ගැන. එතකොට පළවෙනිම දේ වෙන්නේ මේ broker firms වලින් එහෙම නැත්නම් broker firm එකෙන් ඔයාට ලැබෙන investment advice දෙන buy sell recommendations එකපාරම ෆලෝ කරන්න එපා ඔයාගේ ඕන් රිසර්ච් එකක් කරන්නේ නැතුව. එතකොට සාමාන්‍යයෙන් බ්‍රෝකර් කම්පැනිස් වලින් ඔයාට ලැබෙන ඉන්වෙස්ට්මන්ට් ඇඩ්වයිසර්ට හැකියාවක් තියෙනවා ඔයාට කෙලින්ම buy sell recommendations දෙන්න. ඉතින් ඒ නිසා එයාලා මේ විදිහට කම්පැනිස් ඔයාට සජෙස්ට් කරනවා වෙන්න පුළුවන්. මෙන්න මේ කම්පැනි එක හොඳයි මේකේ shares ටිකක් buy කරන්න කියලා. ඉතින් මම කියන්නේ කිසිම වෙලාවක ඒ recommendations ඔයාගේම රිසර්ච් එකක් කරන්නේ නැතුව ඔයාගේ understanding එකට අනුව ඒ කම්පැනි එක analyze කරන්නේ නැතුව එකපාර මේ බ්‍රෝකර් කිව්ව පළියට shares buy sell කරන්න යන්න එපා කියන එක. එතකොට අනිවාර්යයෙන්ම එයා කියන දේවල් ගැන ඔයාගේ own research එකක් කරලා ඒ දේවල් පිළිගන්නවා නම් පිළිගන්න කියන එක තමයි මම මෙතනදී කතා කරන්නේ. ඊළඟට දෙවෙනි කාරණය වෙන්නේ මම කලින් කතා කරා මේ research reports එයාලගේ ගන්න පුළුවන් නම් අන්න ඒ දේවල් ගන්න කියන එක. නමුත් ඒ research report මත සම්පූර්ණයෙන්ම depend වෙලා ඔයාගේ තීරණ ගන්න එපා. මොකද සමහර විට මේ රිසර්ච් රිපෝට් වල යම්කිසි වැරදීම් තියෙන්න පුළුවන්. මොකද බ්‍රෝකර් ෆර්ම් එකේ වැඩ කරන කවුරු හරි කෙනෙක් තමයි කම්පැනි එකේ රිපෝට්ස් බලලා මේ රිසර්ච් රිපෝට් හදන එක සිද්ධ කරන්නේ. එතකොට සමහර විට ඒ අය අතනුත් වැරදි වෙන්න පුළුවන්කම තියෙනවා. එයාලා රිපෝට්ස් බලලා ගන්න ඩේටා වල ප්‍රශ්න තියෙන්න පුළුවන් සමහර විට. එහෙම නැත්නම් එයාලා රේෂියෝස් වගේ දේවල් කැල්කියුලේට් කරද්දී ඒ කැල්කියුලේෂන්ස් වල ප්‍රශ්න තියෙනවා වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා තනිකරම මේ රිසර්ච් රිපෝට් මත පදනම් වෙලා ඔයාගේ තීරණ ගන්න එපා කියන එක තමයි දෙවෙනි කාරණේ විදිහට මම මෙතනදී කියන්නේ. ඊළඟට තුන්වෙනි කාරණය වෙන්නේ
ගොඩාක් බ්‍රෝකර් කම්පැනිස් වලින් ඔයාට එක එක ෂෙයාර්ස් වලට අදාළව ටාගට් ප්‍රයිසස් දෙනවා. එහෙම නැත්නම් මෙන්න මේ ෂෙයා එක දැන් රුපියල් 20 තියෙන්නේ. මේක තව මාස 3කින් රුපියල් 50ට යන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට මේකේ ඔයාට ලැබෙන ගේන් එක මෙච්චරයි. අන්න ඒ විදිහට ඔයාලට ටාගට් ප්‍රයිසස් දෙනවා මේ විදිහේ බ්‍රෝකර් කම්පැනිස් වලින්. ඉතින් ඒවත් එකපාරම ෆලෝ කරන්න එපා කියන එක තමයි මම කියන්නේ. ඔයාට අවශ්‍ය නම් ඔයාගේම රිසර්ච් එකක් කරලා ඒ කියන දේවල් වෙන්න පුළුවන් කියන එක ගැන ඔයාටත් සාධක තියෙනවා නම් ඒ දේ පිළිගන්න. එහෙම නැතුව එයාලා කියන නිසා විතරක් ඒ ටාගට් ප්‍රයිසස් වගේ දේවලුත් ෆලෝ කරන්න යන්න එපා. ඊළඟට හතරවෙනි කාරණය වෙන්නේ මේකත් ගොඩක් වැදගත් කාරණයක්. ගොඩක් අය වරද්ද ගන්න තැනක් තමයි මේකත්. හරියට දන්නේ නැතුව කරන්න ගිහිල්ලා එතකොට ඔයා CDS account එකක් හදාගත්තාට පස්සේ ඔයා ඒ CDS account එකට රුපියල් ලක්ෂයක් දැම්මනම් අන්න ඒ රුපියල් ලක්ෂය හරහා ඔයාට shares buy sell කරන්න හැකියාව තියෙනවා. හැබැයි ඔයා මේ විදිහේ රුපියල් ලක්ෂයක් CDS account එකට deposit කරලා ඒ trade app එකේ ගිහින් මෙන්න මේ buying power කියලා යාලා දීලා තියෙන figure එක බැලුවොත් ඒක අනිවාර්යයෙන්ම රුපියල් ලක්ෂයකට වැඩි ගාණක් පෙන්නනවා ඔයාට බලා ගන්න පුළුවන්. එතකොට මෙතනදි සිද්ධ වෙන්නේ ඔයා CDS එකේ ඩිපොසිට් කරන රුපියල් ලක්ෂයට අමතරව බ්‍රෝකර් කම්පැනි එක විසිනුත් ඔයාට යම්කිසි ණයක් වගේ දෙයක් ලබා දෙනවා. ඔයාට අවශ්‍ය නම් ඒක හරහා ෂෙයාර්ස් බයි කිරීමේ හැකියාවක් තියෙනවා. එතකොට ඒක එයාලා දෙන්නේ ඔයාට ණයක් විදිහට. එතකොට ඔයාට අවශ්‍ය නම් ඒ මුදල් ප්‍රමාණය පාවිච්චි කරලත් ෂෙයාර්ස් බයි කිරීමේ හැකියාව තියෙනවා. හැබැයි ඒ විදිහට කරනවා නම් ඔයා අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ ඔයාට ඒ බ්‍රෝකර් ෆර්ම් එක විසින් දෙන ණය මුදලට අදාළව එයාලගේ තියෙන කන්ඩිෂන්ස් මොනවද කියන එක ගැන. එතකොට එක එක බ්‍රෝකර් ෆර්ම්ස් මේ විදිහට ණයක් විදිහට දෙන මුදල් ප්‍රමාණය වෙනස් වෙනවා වගේම එයාලගේ කන්ඩිෂන්ස් උත් වෙනස් වීමක් සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයා ඩිපොසිට් කරන මුදලට අමතරව මේ බ්‍රෝකර් ෆර්ම් එකකින් දෙන බයින් පවර් එක හරහා ෂෙයාර්ස් බයි කරනවා නම් ඒ වගේ කොන්දේසි මොනවද කියන එක ගැන හරියටම දැනුවත් වෙලා ඉන්න සහ ඒ අදාළ දිනවකවානුත් එක්ක ඔයාලා ඒ විදිහට ගත්ත නම් බයින් පවර් එකෙන් ඒක නැවත සෙටල් කරන්න කියන එකත් මතක් කරනවා. මොකද ඒ විදිහට සෙටල් කරගන්න බැරි වුණොත් එයාලට හැකියාව තියෙනවා ඔයාට කියන්නෙත් නැතුව ඔයාගේ ෂෙයාර්ස් ටිකක් සෙල් කරලා එයාලගේ මුදල පියව ගන්න. ඊළඟට පස්වෙනි කාරණේ විදිහට මම දාගෙන තියෙන්නේ ඔයාගේ සල්ලි වල කන්ට්‍රෝල් එක බ්‍රෝකර් ෆර්ම් එකේ ඉන්න අයට දෙන්න එපා කියන එක. එතකොට ඒකෙන් මම අදහස් කරන්නේ එයාලා කියන දේවල් ඔයාගේ සල්ලිත් එක්ක කරන්න එපා කියන එක. එයාලා කියන වෙලාවට ෂෙයාර්ස් බයි කරන්නයි එයාලා කියන වෙලාවට ෂෙයාර්ස් සෙල් කරන්නයි යන්න එපා. මොකද මෙතන තියෙන ඔයාගේ සල්ලි. එතකොට ඒ ඔයාගේ සල්ලි වල කන්ට්‍රෝල් එක වෙනත් කෙනෙක්ට දෙන්න එපා කියන එක තමයි මම කියන්නේ. ඒ නිසා පුළුවන් තරම් ඔයාට අවශ්‍ය විදිහට ඔයාගේ සල්ලි හසුරවන්න බලන්න. එයාලගෙන් යම් දේවල් ගැන අදහස් ලබා ගත්තට කමක් නැහැ. නමුත් බ්ලයින්ඩ්ලි එයා කියන දේවල් ෆලෝ කරලා ඔයාගේ සල්ලි එයාලට අවශ්‍ය විදිහට හසුරවන්න අවස්ථාව හදලා දෙන්න එපා. ඔයාගේ සල්ලි ඔයාට අවශ්‍ය විදිහට හසුරවන්න ඔයාගේම රිසර්ච් කරලා ඔයා ගන්න තීරණ මත. හොඳයි, ඉතින් මේ කාරණා ටික තමයි මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න හිතුවේ. ගොඩක්ම ආධුනිකයන්ව ෆෝකස් කරලා හදපු වීඩියෝ එකක් තමයි මේක. ඉතින් ඔයා මොකද හිතන්නේ වීඩියෝ එකේ මම කතා කරපු කාරණා ගැන? මේ දේවල් වලට අමතරව බ්‍රෝකර් ෆර්ම් එකක් සිලෙක්ට් කරගද්දී තවත් මොනවා හරි බලන්න අත්‍යවශ්‍ය කාරණාවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ ෂෙයා කරන්න කියන එක මතක් කරනවා. මම CAC reports අපේ YouTube channel එකේ මීට කලින් කරලා තියෙන වීඩියෝස් ඔයාලට මේ වම් පැත්තේ සහ දකුණු පැත්තේ තියෙන කාඩ්ස් ක්ලික් කරලා බලන්න පුළුවන්කම තියෙනවා. ඒත් එක්කම මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. CAC reports අපේ YouTube channel එක දැන්ම subscribe කරලා තියාගන්න. මේ විදිහටම CAC එකට අදාළ වැදගත් කාරණා සහ financial report analysis වලින් ඉස්සරහ වීඩියෝ වලින් හම්බෙමු.